බුදුරජාණන් වහන්සේ දවසක් නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන පෙන්නලා වික්ෂු පිරිසෙන් අහනවා මහණෙනි මගේ මේ නියපොත්ත උඩට පස් ටික වැඩිද එහෙම නැත්නම් මහා පොළවේ පස්ද වැඩි කියලා. බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා ස්වාමීන් වහන්සේ මේ උපමා දෙක සංසන්දනය කරන්නට බැරි තරම් දෙයක්. පොළවේ පස් කියන්නේ විශාල ප්‍රමාණයක් නියපොත්ත උඩට ගත්ත ඉතා පස්සුළු ප්‍රමාණයක් කියන එක තාම අල්පයි. බුදුරජාණන් වහන්සේ උපමා පෙන්වලා කිව්වා මහණෙනි මේ නියපොත්ත උඩට ගත්ත පස් ටික යම්සේ කුඩාද පොඩි සුළු ප්‍රමාණයක්ද ඒ වගේම තමයි මේ මනුෂ්‍ය ලෝකයෙන් ලැබුණට පස්සේ නැවත මිනිසෙක් වන්නේ මේ නියපොත්ත උඩට ගත්ත පස් ටික තරම් ඉතාම සුළු දෙනෙක් පමණයි. සුගතියක උපදින්නේ එච්චර දෙනෙක්. මේ මහා පොළවේ පස් යන්තාක් වැඩිද ඒතා පිරිසක් දුගතිගාමී වෙනවා මනුෂ්‍ය ලෝකයෙන් මැරී ගියාට පස්සේ. මේ අතිශයෝක්තියක් වශයෙන් බුදුහාමුදුරුවෝ කතාවන්නේ සත්‍ය වශයෙන්ම සිදුවන දෙයක්. මම නම් මේක සත්‍යදක්ේ එලෙසින්ම සිදුවෙන බව දන්නවා. මොකද මම දැන් මැරිච්ච මිනිස්සු දන්නවා සියගණන්. ඒ හැම කෙනෙක්ම ප්‍රේතෝ වගේ නරකාත්ම වල තමයි ඉතිරිගන්නේ. එක්කෙනෙක්වත් නැහැ. හේත 100ක් මේකෙනෙක්වත් නැහැ. එතකොට මේ පොත්වල කියන කතාව 100%ම නිවැරදි කතාවක්, සත්‍ය කතාවක්. ඒ වගේම උන්වහන්සේ ඔගේ අනිත් පැත්තට කියනවා දුගතියකට යම් සත්‍යයක් ගියා නම් එහෙම මහණෙනි ඒ දුගතියෙන් මිදිලා නැවත සුගතියක උපදින්න නැවත මනුෂ්‍ය ලෝකෙ උපදින්න යන දෙදෙන්නේ මෙන්න මේ නියපොත්ත දුගලත් පස්තික වගේ තා සුළු ප්‍රමාණයක් මනුෂ්‍ය ලෝකේ මිනිස්සෙකුට මරණයෙන් පස්සේ සුගතියකට උපදින්නට ලැබෙන්නේ ඉතා නියපොත්ත දුගලත් පස්තික තරම් ඉතා සුළු ප්‍රමාණයක් නම් මේ මනස උසස් මිනිසුන් දෙහෙම සිදු වෙනවා නම් ඔය තිරසංගත සත්‍යෝ ප්‍රේතෝ වැනි දුගති වල ඉපදෙන සත්‍යයන්ට කවදා සුගතියක ඉපදෙන්න ලැබෙයිද කියන කාරණාව මේ තේරුම් ගන්නට. එතකොට මේකේ තියෙන අවධානම තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා අපි මිනිස්යන් වශයෙන් ඉපදලා ඉන්නවා. දැන් හොඳට කාලා බීලා මේ අලුපාඩු නැතුව සැප සම්පත් නැතිව සුවසේ වාසය කරනවා. ඉතින් මේක තමයි ලොකුම ජීවිතය කියලා. නමුත් අද කොයිතරම් සබ සම්පත් ඉඳගෙන හිටියත් හිත වෙනකොට නැල්ලා ගිහිල්ලා පිළිතෙක් වෙන්නද පුළුවන් නම් නැත්නම් සිරිසංගත සත්‍යයක් වෙන්නද පුළුවන් නම් අපායක දෙන්නද පුළුවන් නම් අද මේ තියෙන දේවල් වලින් එදාට අපිට ඇති පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. ඒවම සමහර විට අද තියෙන දේපලාදීම සමහර විට අපි දුගතියට ඇද දැමීමට ප්‍රේත ලෝක වලට ඇද දැමීමට හේතු වන කරුණු වන්නට පුළුවන්. මේ මරණ වේලාවේදී අපේ සිත ක්‍රියාත්මක වන්නේ එක්තරා න්‍යාම ධර්මයකට අනුකූලව. ඒ කියන්නේ ලෝකයේ තියෙනවා ඒ විදිහටම පවතින ධර්මතාවයන් වෙනස් විදිහකට සිදුවන්නේ. ඒකට කියන්නේ න්‍යාම ධර්ම කියලා. ඔය කම්ම න්‍යාම, චිත්ත න්‍යාම, එක්ක න්‍යාම, බීජ න්‍යාම වගේ න්‍යාම ධර්ම තියෙනවා. එතකොට දැන් උදාහරණයක් වශයෙන් අත කතා කරොත් එහෙම මේ ඉස්සරහ රබර් ගස් තියෙනවා. මේ රබර් ගස් වල පොළ හැම පෙබරවාරි මාසෙම වැඩෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට දෙපාරක් වැටෙනවා. ඒක මේ ලංකාවේ තියෙන සෑම රබර් ගහකටම සිදුවෙන දෙයක්. ඒක බීජ නියාමයක්. ඒ රබර් ගහ හදපු ඇටය බීජය නිසා සිදුවන නියාම ධර්මයක්. ඒක එහෙමම සිදුවෙනවා. කවුරුත් කරනවා නෙවෙයි. ඒක වළක්වන්නට බෑ. අන්න ඒ වගේම මරණ මොහොතේ කර්මේන නියාමයක් තියෙනවා. මේකට කියනවා කර්ම නියාමය කියලා. මේ කර්ම න්‍යාමයේ අනුව මරණ මොහොතේ කර්ම කෙරෙහි මනසට සිහිපත් ගන්න මේ ඕඩර් අනුපිළිවෙල. ඒ කියන්නේ ගරුක කර්මයක් කරලා තියෙනවා නම් ඒක ඉස්සෙල්ලා වෙනවා මරණ මොහොතේ. ගරුක කර්ම කියන්නේ ප්‍රබල බරපතල කර්ම කියන්නේ. ඔය අපසල පැත්තෙන් කතා කරනවා නම් මේ දන්නා පංචානන්තරේ පාප කර්ම වනික එකක් වල ආයේ කොච්චර කුසල් කර හිටියත් වෙන මොනවා කර හිටියත් හරියන්නේ නැහැ. මරණ මොහොතේ ඒකමයි එන්නේ. ඒ වගේම යම් කෙනෙක් ධ්‍යාන සිතක් උපදවලා ඒක පිළිෙන්නේ නැතුව තියාගෙන හිටියනම් එහෙම මරණ මොහොතේ ඒකමයි මරණ මොහොතේදී ඉදිරියට එන්නේ ගරුක සම්යක් වශයෙන් මාර්ගඵලයක් ලැබලා තියෙනවා නම් ඒ මාර්ගඵල ලැබීමට ඔන්න මෙන්න කියන අවස්ථාවේදී සංස්කාරයන් නුවණින් විමසීමසා බැලුව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම ආදී වශයෙන් මෙවැනි කර්මයක් හේත වශයෙන්ම මරණ මොහොතේදී එන්නට පුළුවන්. ඒක ගරුක කර්ම වශයෙන් සැලකෙන. මේ ගරුක කර්ම බොහෝ සත්‍යයන්ට නැහැ. එතකොට ගරුක කර්ම නැත්නම් ආසන්න කර්මයි මරණ මොහොතේදී එන කර්ම නියාමය. ඒ කියන්නේ කර්ම නියාමයට අනුව ඊළඟට එන්නේ ආසන්න කර්මය කියන්නේ මැරෙන්න ඔන්න මෙන්න කියන අවස්ථාවේදී කෙනෙක් කරන දෙයක්, කියන දෙයක්, හිතන දෙයක්. යම් දෙයක් කර ඉන්නවා, කියා ඉන්නවා, සිතා ඉන්නවා. මේ වෙන අවස්ථාවකදී මරණයට පත් වෙනකොට මේ මරණයට පත් වෙන අවස්ථාවේදී
ඒ සිදු කළේ කායික වාචික මානසික ක්‍රියා ඔක්කොම ආසන්න කර්ම වශයෙන් සැලකෙනවා. එතකොට මේ ආසන්න කර්මය අපි මොනවා කර ඉඳීද මැරෙයිද මොනවා හිතා ඉඳීද මැරෙයිද කියලා කියන්න දෙයක් නැහැ. සමහරට ලෝභයෙන් සිටින විට, සමහර ද්වේෂයෙන් සිටින විට, සමහර මොනවා හරි ඒ විදිහට මැරෙන මොහොතේ ආසන්න කර්ම එන්න පුළුවන්. මට මේ පොලිසියේ උසස් නිලධාරි මහත්තයා මට කිව්වා යා මේ ස්විමින් pool එකට ගියාට පස්සේ වතුරේ ඇතුලේ ගිලෙන්නට ගිලෙන්න යනකොටම මේ හඳ තේනවා වගේ එයාගේ පුතාගේ මූණ දැස්සෙන වෙනවා කියලා. ඒක බේකාරගෙන තියෙනවා. ඉතින් එයා කියනවා ජීවිතේකම පුතාගෙන ආදරයක් තිබුණෙත් නැහැ, හැඟීමක් තිබුණෙත් නැහැ. නමුත් මේ වෙලාවේ මම මැරෙයි කියලා හිතනකොටම පුතාගේ මූණ දැස්සෙන වෙලාව ඒක ගැන හිතවිලි ආවයි කියලා. ඒ වෙලාවේ පුද්ගලයා මැරුණා නැත් වශයෙන්ම ලෝභයෙන් මැරෙන්නේ, බැඳීමෙන් මැරෙන්නේ, പ്രേත ලෝක වෙන දුගතිය උපදින්නේ. ඒ මනුෂ්‍ය මැරුන්නේ මෙවැනි එකක් කතාවක් කලේ අපි මැරෙන වෙලාවේ මොන විදිහට අපේ සිත ක්‍රියාත්මක වෙයිද කියන එක කියන්නට අත්ව වෙලා කියන්නට සාහිතික වෙලා කියන්නට හැකියාවක් නැහැ. ඕනෙම එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හරිය භයානක තත්ත්වයක්. මේ ගරුක වූ ආසන්න කර්ම නැත්තම් ආචින්න කර්ම වශයෙන් කලකන කර්ම තම මරණ මොහොතේ ඉදිරියට එන ආචින්න කර්මය කියන්නේ ඉදින්දා ජීවිතේ කරලා පුරුදු වෙන පරිභාවිත කරලා පරිචිත වෙන තියෙන කර්ම ධර්මයක්. ඉතින් මේ ලෝකේ සාමාන්‍ය සත්‍යයේ ඉදින්දා ජීවිතේ මොනවද නිතන්දයෙන් කරලා තියෙන්නේ, පුරුදු කරලා තියෙන්නේ, පුහුණු කරලා තියෙන්නේ කියලා කල්පනා කරන්න. උද්දී ඉඳලා කෑ වෙනකම්ම ලෞකික දේවල් වලම ලෞකික සත්‍ය සම්පන්න පිළිබඳව සමාන්‍ය පිළිබඳව දෝදරුවන් පිළිබඳව ගේදර ඉදකනම් ව්‍යාපාර ආදී විවිධ දේවල් වල ගැනම සිත පුරුදු වෙලා තියෙන ජීවිත කාලයක් තිස්සේ. ඉතින් මේ පුරුදු වෙච්ච දේ අර දරුකාසන්න කර්ම නැත්තම් මරණ මොහොතේ ඉතිරිය දෙනවා. මේක නිසා තමයි මේ පොත් වල ගත්ත පස්තික වගේ සුළු පිළිසක් දුගතිය මේ සුගතියක කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්න කළේ. නේද පස්සේ. එතකොට ඒක නිසා මේ ආචින්න කර්ම කියන එක ඉතාම වැදගත් වෙනවා. එම නිසාම මේ අය ලෞකික දේවල් වලම පැටලෙන්නේ නැතුව කර්මක් දුරට හෝ මේ සංසාර දුකින් මිදීමට අවශ්‍ය කුසල ධර්මයන් ආචින්න කර්ම වශයෙන් පුරුදු පුහුණු කරනවා. ඒ කියන්නේ හැමදාම මේවා කරලා ඒවා පරිභාවිත වූ පරිචිත වූ නැත්නම් පුරුදු කරපු පුහුණු කරපු කර්ම බවට පත් කරගන්න ඕනේ. ඒ මොනොත් ටිකක් හරි සැලසෙන්න පුළුවන්. අපිට මේ මරණ මොහොතේ මෙවැනි කර්මයක්වත් තියෙන්නේ. ඔය එකක්වත් නාවොත් කියන කර්ම නියාමයේ තමයි සංසාරේ පුරා කරන ලද කවර දෙයක් හෝ ඉදිරියට එන්න පුළුවන්. දැන් අපිට කායික භූතාත්මයක් වෙන තැනකදී කතා කළා. එයා කෑ ගහනවා කටින් ලේපෙන්නයි කියලා බල කතා කරනකොට හාමුදුරුවෝ කෙනෙකුගේ අම්මගෙන් අපි කතා කරනකොට ඒ භූතාත්ම ගෙන්නන්ටදී එයා කියනවා ඉස්සර කරලාලු මේ ඉනා බෙහෙතක් දිය කරලා දුන්නලු බොන්නට කෙනෙකුට. ඒ දීපු එක සිහි වෙලා මම මේ විදිහට ඉපදුණා මගේ කටේ දෙපැත්තෙන් නිකම්තරෙන් ලේ ගන්නවා කියලා කෑගන්නවා. ඒක මේ කවදා කරපු එකක්ද දන්නේ නැහැ. නමුත් අර ඕනෑම අවස්ථාවකදී ඒ වගේ කර්මයක් ඉදිරිපත් කරන්න පුළුවන් නැරෙන මොහොතේ මේ කතාව මා කියුවේ නෑ. අපි මේ දැනට මිනිස්යන් වශයෙන් අනුපසන සහිත සියලුම දේවල් සහිත හිතියක් මරණ මොහොතේ Tamange සිට කොයි විදිහට ක්‍රියාත්මක වෙයිද කියලා කාටවත් සාතික කරලා කියන්නට බැරි නිසා මරණයෙන් පස්සේ කොයි ලෝකෙ උපදීද කියලා කවුද දන්නේ? බොහෝ විට 99.999%ක්ම කිව්වත් නිවැරදි දුගති වලට යන්න තමයි පාර කපාගෙන සිටින්නේ. ඒ පැත්තට බර වෙලායි සිටින්නේ. ගහක් දරල වෙලා තියෙනවා නම් යම් කිසි පැත්තට ඒක වැටෙනවා නම් බොහෝ විට වැටෙන්නේ බර වෙච්ච පැත්තට. ඒ වගේ ලෝක සත්‍යව බර වෙලා තියෙන මේ පැත්තට නැඹිලා තියෙන, නැඹුරු වෙලා තියෙන. ඒක නිසා මේ අය කල්පනා කරන්නට ඕන මේක මහා අවදානම් සත්‍යයක්. අපි අද මෙහෙම ඉතලා හෙට වෙනකොට මෙල්ලා ගිහිල්ලා දුගතියක ඉපදුනොත් එහෙම කවුද අපිට පිහිටට වෙන්නේ ඉන්නේ? කවදද අපිට සංසාර දෙකින් ගැලවෙන්නට ලැබෙන්නේ කියන කරුණ තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන මේ සංසාර දෙකින් මිදෙන්න ඕනේ කියන කාරණාව අවබෝධ කරගත යුතුයි. මේ විදිහට එකාතකින් අපි අවධානන් සත්‍යයක සිටින බව තේරුම් ගන්න ඕනේ. අනෙක් අතින් තේරුම් ගන්න ඕන අපි සංසාරේ පුරා අනන්ත අප්‍රමාණ දුක් විඳලා මේ ඇවිල්ලා තියෙනවා. කෙලවරක් නැති දුක් සතර අපාල බුදුරජාණන් වහන්සේ දක්වන එක් අවස්ථාවකදී මහණෙනි උඹලා ඌරේ